මෙය අතීතයේ එක් කුඩා ගමක් පිළිබඳව කතාවකි. ලෝකතිස්ස හිමියන් මව්කුස පිළිසිඳගත් දින සිටම එම ගමට අඳුරු දින ආරම්භ විය. ආහාර පාන හිග විය. කෙත් වගා කින්නෙන් ගිනිපත් විය. නිවාස දෙවි කම්බැසියන්ගේ ජීවිත දුකින් පිරුණි. සත් මසක් පුරා ගමට වැටුනේ විපත් පමණකි. ගම්වැසියන් බියෙන් අසරණව ඇයි මෙවැනි දුකක් යයි විමසමින් ජීවත් වූ. නමුත් මේ සියල්ල අහඹුවක් නොවී එය අතීත කර්මයේ ඵලයක් බව කාලයත් සමග හෙළිවීමට නියමිතව තිබේ. මෙය ලෝකතිස්ස හිමියන්ගේ මහත් අග්‍ර ජීවිත කතාවේ වේදනාත්මක ආරම්භයයි. එක්තරා සිටු පවුලක රෝමත් ගුණවත් කාන්තාවක් වාසය කළාය. එක් දිනක් පාස හදිසියේම කල්වේ ගියේය. පහන් නිමි සුළඟ කෑකසමින් සොබාදහම කම්පා වූ. ඒ මොහොත ලෝකතිස්ස හිමියන් මව්කුස පිළිසිඳගත් බව ලෝකයාට සනිටුහන් කර දෙන්නේ. නමුත් එම සතුට සමගම අඳුරු විපත් ගම පුරා පැතිරී ගියේ. ලෝකතිස්ස හිමියන්ගේ මව වාසය කළ නිවස ගිනිබත් විය. ගම්වැසියන්ගේ බෝරු වගාවන් ගින්නෙන් විනාශ විය. අටකොටු දැවී ජීවිතයන් අසරණ විය. මේ විපත් එක් දිනකින් නතර වුණේ නැත. සත් මසක් පුරා එම ගම්මානයෙන් දුකින් දුකට වැටුණා. ගම්වැසියන් බියෙන් හා අසරණත්වයෙන් මෙය කුමක්දැයි විමසූහ. සත් මසක් පුරා විපත් විඳි ගම්වැසියන් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට හේතු සෙවීමට කතිකා කරගත්හ. ගම පුරා හඬ වූ සංවාදවලින් පසු ගම්වැසියන් 500 දෙනා කොටස් දෙකකට බෙදී ප්‍රදේශ දෙකකට පිටත් විය. එක් පිරිසක් ගිය ප්‍රදේශයේ වැව් ජලයෙන් පිරිණි කිත් සාරවත් විය. ඔවුන්ට සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකි විය. නමුත් අනෙක් පිරිසට තත්ත්වය වෙනස් විය. ආහාර හිගේ තව තවත් දැඩි විය. අහේනියෙන් දුකෙන් ඔවුන්ගේ ජීවිත බර විය. එකම ගමෙන් බෙදුණු එකම මිනිසුන් දෙපිරිසක් එක් පිරිසට සැපය අනෙක් පිරිසට අසරණත්වය. මෙය දහඹුවක් නොව කර්මයේ රහස් මාවතක් බව කාලයත් සමග හෙළිවීමට නියමිතව තිබුණා. කතා තව තවත් නැරඹීමට අපේ channel එක like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා.